සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ජෙනරල් පවර් YouTube channel එකට. අද අපි අරගෙන අවිල්ලා තියෙන්නේ Thomson brand එකේ එන modular contactor මාදිරියක්. මේ තියෙන්නේ Thomson TOCT125. මේක සාමාන්‍ය DIN rail mount සැකැස්මකට හදලා තියෙන්නේ. අපිට කැමති modules ගානක් මේකට එකතු කරන්න පුළුවන්. මෙයාගේ power contacts arrangement එක ගත්තොත් 1NO 1NC power contacts අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාකින් අපිට එකිනෙකට ප්‍රතිවිරුද්ධව වැඩ කරන ලෝඩ්ස් දෙකක් සම්බන්ධ කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට R1 R2 ඒ කියන්නේ අපේ normally close contact එක 1 සහ 2 විදිහට අපේ normally open power contact සහ A1 A2 විදිහට අපේ coil supply එක මෙතන බලා ගන්න පුළුවන්. මේ වගේ contactor සාමාන්‍යයෙන් panel board වලට එම insert වෙන්නේ key cards වලින් access කරන room වගේ medium duty applications on off කරන්න. ඒ කියන්නේ සාමාන්‍ය relay එකකට වඩා කල් පැවැත්මක් තියෙන සහ බර ලෝඩ් එකක් ස්විච් කරගන්න පුළුවන් පහසුකම තමයි අපේ මේ මොඩියුලර් කන්ටැක්ට් එකේ තියෙන්නේ. අපි දැනටමත් මේක අපේ ආදර්ශන පුවරුවට සම්බන්ධ කරගෙන තියෙන්නේ coil supply එකත් අපේ main load එක කියන්නේ normally open එකට සම්බන්ධ වෙන එක විදියට පොඩි fan එකක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම අපේ normally closed එකට මෙන්න මේ bulb එක තමයි අපි සූදානම් කරගෙන තියෙන්නේ. ඉතින් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා මේ කන්ටැක්ටර් එකේ අපිට මේ සැකස්ම යටතේ අපිට 1NO 1NC වගේම 2NO සහ 4 pole දක්වා වෙන තවත් configuration බොහොම බලා ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ 4 poles දක්වා ampere 60ක් වෙනකන් load switch කරන්න මේකෙම තවත් variation බොහොමයක් අපිට වෙළඳපොලේ දකින්නට ලැබෙනවා. ඉතින් එහෙමනම් අපි අපේ දැනට මේ තියෙන සැකස්ම පණ ගන්නවල බලමු. අපි ගාව දැන් තියෙන්නේ 1NO 1NC කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ භාරයන් දෙකක් වැඩ කරන මාදිලියක්. මුලින්ම අපි පණ ගන්නවන්නේ අපේ භාරයන්ට එන අපේ ලෝඩ්ස් වලට සාමාන්‍යයෙන් එන power supply එක. අපි තාම coil supply එක දීලා නැහැ. මේ coil supply එක යටතේ අපේ normally open contact එකට තමයි අපි මේ fan එක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මේලා අපිට බලා ගන්න පුළුවන් අපේ මේ fan එක run වෙන්නේ නැහැ. අපි දැන් coil supply එක මේකට දීලා බලමු. මෙන්න මේ විදිහට තමයි අපේ normally open contact එක මේ වෙලාව excite වෙලා තියෙන්නේ. plunger එක ඇදිලා අපේ දැන් contactor එක excited state එකේ තියෙන. ඒක නිසා අපේ normally open contact එක මේ වෙලාවේ close වෙලා තියෙනවා. ඒ කියන්නේ on වෙලා තියෙනවා. ඒකත් එක්කලම අපේ normally close contact එක මේ වෙලාවේ open වෙලා අපේ light එක off වෙලා තියෙනවා.